හැලෝ යාළුවනේ කොහොමද? දැන් මේ අපි හිතුවේවත් නැති ගමනක් අපි යොදාගත්තා ඔයාලට පෙන්වන්න ඕනි කියලා මේ PG වල සුගර් කර්මාන්තය නැත්නම් අපි කියනවා සීනි කොහොමද ප්‍රවාහණය කරන්න කියලා මෙහි ඉඳලා අනිත් රටවල් වලටයි මෙහි ඉඳලා අපේ අනිත් අයිලන්ඩ් එකටයි. එතකොට අපි මේ ටවුමට ආපු ගමම හිතාගත්තා අපි යන් කියලා අපි මේක කලින් ප්ලෑන් කරපු එකක් නෙවෙයි. එහෙනම් අපි යමු ඒක බලන්න. යාළුවනේ දැන් අපි ප්‍රධාන පාරේ ඉඳලා දැන් මලව් වලට යන පාරට ඇවිල්ලා ඉන්නේ. ඒතකොට මේ මලව් වලට යන පාරට අපි හරවන්න තමයි දැන් තියෙන්නේ ප්‍රධාන පාරේ. ඒකට ඔයාලට කොහොමද පේන්නේ නැති PG මාරව ලස්සනයි කියන එක වඩ පිටාව ප්‍රධාන පාර නෙවෙයි ගම නෙවෙයි ටවුන් එකේ කොයි ඒරියා එකක් තියෙන ලස්සනයි මේ කොළ පාට හැමතැනම තියෙනවා. උදේට ඉස්සරහා පේනවා ඇති ඔතනින් තමයි අපිට හරවන්න තියෙන මලව් වලට ජංක්ෂන් එක. යාළුවනේ කොහොමද මා යාළුවා යදාවා PG වල තියෙන මලව් කියන තැනකට. මේ මලව් වල විශේෂත්වය තමයි මේ මලව් වලින් තමයි මේ සුගර් අපි සීනි කියන්නේ සීනි අනිත් රටවලට ප්‍රවාහණය කරන්නේ. එතකොට ඒ එතන ප්‍රධාන මධ්‍යස්ථානයක් තමයි මේ මලව් කියන්නේ. අපි දැන් එතෙන්ට වෙලා තියෙන්නේ ඔයාලට ඈත පේනවා ඇති අර බෝට්ටුවක් එහෙම ඇවිල්ලා තියෙනවා. ඒකෙන් තමයි අපි එතකොට මෙතන තියෙනවා මේ සුගර් මිල් එක තියෙනවා. ඒ සුගර් මිල් එකෙන් අතනින් පටවලා ඒ බෝට්ටුව හරහා යවනවා. දැන් නවත් පේනවාද? එතකොට ඔයාලට අපි දැන් පෙන්නන්නම්. අපි දැන් මේ මලව් වල ඉන්නේ. මලව් වල ඉඳලා මේ තමයි මුහුද පැසිෆික්. ඔයාලා දන්නවා ඇති පැසිෆික් සාගරය කියන්නේ. එතකොට දැන් PG තියෙන පැසිෆික් සාගරය. එතකොට එන්න තමයි මේ පැසිෆික් සාගරය. එතකොට මේ පැසිෆික් සාගරයේ අපි දැන් PG වල ඉන්නේ. PG වල අයිලන්ඩ් එකක් තියෙනවා විතිලෙව් අණුවලෙව් කියලා. එතකොට විතුලෙව් තමයි මේන් අයිලන්ඩ් එක. හරිද? එතකොට මේ විතිලෙව් කියන එකේ තමයි අපේ ප්‍රධාන දැන් ශ්‍රී ලංකාවේ කොළඹ වගේ මෙහි සූව කියන එක තියෙන්නේ. මොකද කැපිටල් එක තියෙන්නේ. හැබැයි දැන් අපි ඉන්නේ වනුවලෙව්. එතකොට වනුවලෙව් වල ප්‍රධාන තැන තමයි ලම්බාසා. අපි දැන් ලම්බාසා වල තමයි ඉන්නේ. ලම්බාසා වල දැන් මේ මලව් කියන්නේ ප්‍රධාන තැනක්. මොකද යාළගේ මේ සීනි දැන් වෙනත් රටවල් වලට ප්‍රවාහණය කරන ප්‍රධාන තැනක් තමයි මේ මලව් කියන්නේ. ඒතකොට ඔයාලට පේනවා ඈත තියෙන්නේ. ඈත තමයි එතනින් තමයි පටවන්නේ. මේතකොට මේ වගේ බෝට්ටු හරහා යාලා මේ සුවා වලට අරන් ගිහිල්ලා එතනින් තමයි ප්‍රවාහණය කරන්නේ. දැන් පේන ඇති ඔයාලට මාර ලස්සනයි. වටපිටාව මෙහෙම ලස්සනයි. ලංකාව වගේම තමයි කොළ පාට හැමතැනම තියෙනවා. මේ තමයි යාළුවනේ ගෑස් බෙදෙන ප්‍රධාන ස්ථානයක් මේ මලව් වල. ඉතින් මේ ගෑස් ආයතනය පෙට්‍රෝෂනියා කියලා තමයි කියන්නේ ගෑස් බෙදෙන. ඒක වලට ඈතින් පේන විදිහට අපි කියපු තැන සුගර් බෙදෙන තැන මේ ළඟම තමයි තියෙන්නේ. එතනින් එතකොට ගෑස් ගෙනල්ලා සුගර් ප්‍රවාහණය කරනවා එතන. ගෑස් උගින්නේ එතනින් තමයි. බල්ක් ටර්මිනල් කියලා. එතකොට මේ බල්ක් ටර්මිනල් කියන්නේ තොග තමයි යාලා කියන්නේ. තොග තමා කරන්නේ. තොග විදියට යාලා මෙහෙන් යවනවා. මේ පරිසරයත් ලංකාවේ වගේම තමයි පරිසරය තියෙන්නේ. මේ තෙල් ගස් තියෙනවා, පොල් ගස් තියෙනවා, හැම ගහක්ම වගේ තියෙනවා. ලංකාවේ වගේම තමයි පරිසරයත් තියෙන්නේ. පරිසරයත් එන්ජොයි කරන්න ඕන.
විශේෂත්වය තමයි ගොඩක්ම මේ PG කඳු වලින් වට වෙලා තියෙන්නේ. එතකොට මේ මිනිස්සු මේ කඳු වලට නගින්නේ නැහැ. දැන් ලංකාවේ නම් කඳු තියෙනවා කියන්නේ කඳු නගින්නන්න ගොඩක් ඒ කඳු වලට කඳු නගින්නන් ගොඩක් යනවනේ. හැබැයි මෙහෙ මේ කඳු වලට කවුරුත් මෙහෙ නගින්නේ නැහැ. එහෙම අර කඳු වලට විශේෂත්වයක් නැහැ. නිකන් ඔය තියෙන කියන්නේ මිනිස්සු යන්නේ නැහැ. ඔය කඳු වල මිනිස්සු නැහැ. ඒකට අන්ටච් තමයි තියෙන්නේ ඒවා. එහෙනම් මාර්ම ලස්සනට තියෙනවා. නිකන් ඈතින් තමයි අපිටත් බලන්නේ මේ කඳු වලට යන්න බෑ. අර කන් තියෙන පේන කන්ද යහංගල වගේ ශ්‍රී ලංකාවේ. මම දැන් ලංකාවේ ඉද්දි නම් කඳු වලට ගොඩක් ගිහිලා තියෙන. හැබැයි මෙහෙ ඉද්දි නම් මේ වගේ යන්නේ නැහැ. නිකන් S2කින් මෙරින්න තමයි තියෙන්නේ ඈතින් ඉඳලා මේ වගේ. මේ අපි දැන් මලව් වලට හම්බෙද්දි යන එක විලේජ් එකක් අපි කියන VUO කියන්නේ වෝ කියලා. ඒකට වෝ විලේජ් එක තමයි මේ තියෙන්නේ. ඒතකොට ගොඩක් මෙහි ලෝකල් කට්ටිය තමයි ඉන්නේ. එතකොට ඒ ලෝකල් කට්ටිය කියන්නේ මේ කට්ටිය විලේජ් එකකින් මේ ඇත්තටම දියුණු ධන සමාජයක් නෑ මේ විලේජ් එකේ. ඔයාලා ගෙවල් දැක්කම ඔයාලට පේනවා ඇති අර ලංකාවේ හුඟක් දුෂ්කර පළාතක් වගේ විලේජ් එකක් තමයි මේ වෝ විලේජ් එක කියන්නේ. ඔයාලට ගෙවල් දැක්කම ඒක පේනවා ඇති. ඒතකොට මෙයාලා ටිකක් දුර යන්න ඕනේ. යාලට ඕන බඩුවේම අවශ්‍යතාවය ඉටු කරගන්න. ඒ වුණාට මේ මිනිස්සු හුඟක් ෆ්‍රෙන්ඩ්ලි. එතකොට මේ තියෙන්නේ පිට්ටනියක්. එතකොට මෙයාලා ගොඩක් මේ ප්‍රධානව යාලගේ ස්පෝර්ට් එක තමයි රග්බි. ඔයාලා අහලා PG රග්බි එලා PG7 රග්බි කියන එක. ඒ කට්ටිය ඔලිම්පික් දෙවතාවක් නිල්ලා තියෙන. එතකොට යාලගේ ප්‍රධාන ස්පෝර්ට් එක තමයි PG වල මේ රගර් කියන්නේ. ඔයාලට පේන ඇති ඔය විලේජ් එක අපි පව් කරගෙන යන ගමන් එතකොට විලේජ් එක අතර අපිට පදින්නත් පුළුවන් 50ක වේගයෙන් විතරයි. ඊට පස්සේ තමයි අපිට ඉස්සරහා පේන ඇති ඊට පස්සේ 80ක වේගයෙන් අපිට යන්න පුළුවන්. පරිසරය මාරම ලස්සනයි. මේ පරිසරය ලංකාවටත් වැඩිය මම හිතන්නේ ලස්සනයි. කොළ පාට ඒ අතින් ගත්තම මාර ලස්සන පරිසරයක් තියෙනවා. දැන් මම මේ අපි දැන් මලව් වලට ගිහිල්ලා දැන් ආයෙම අපි ඉන්න තැනට යන ගමන් බෝඩිමට යන ගමන් එතකොට මේ බෝඩිමට යන ගමන් අපි තැනක නතර කරා ඔයාලට මේ රේල් පාර පෙන්වන්න. එතකොට මේ රේල් පාර ඔයාලට පේනවා ඇති මේ රේල් පාර මිනිස්සුන්ට යන්න හදපු එකක් නෙවෙයි. ඔයාලට මේ වටපිටාවේ පේනවා ඇති සුගර් කේන්. අපි මේ සිංහලෙන් කියනවා නම් අපි කියන්නේ උක් කියන්නේ. එතකොට උක් තමයි සීනි කරන්න කියලා කවුරුත් දන්නවනේ. එතකොට ඒ උක් ප්‍රවාහනය කරන්න තමයි මේ රේල් පාර දැන් PG ශ්‍රී ලංකාව වගේ මේ එංගලන්තයේ යටතේ කාලයක් තිබුණා. එතකොට ඒ කාලේ හදපු රේල් පාරක් තමයි මේ තියෙන්නේ. තාමත් මේක ඔපරේෂන් මට්ටමේ තියෙනවා. අපි වාට ඉස්සරහට ගිහිල්ලා ඔයාලට අපි මේ ඔපරේෂන් එක කරන තව තියෙනවා සුගර් මිල් එකක්. අපි ඒකත් ඔයාලට ඉස්සරහට පෙන්නන්නම්. අපිට පෙන්නන්න ඕනේ මේ රේල් පාරයි. එතකොට මේ අයි මේ රේල් පාර හදලා තියෙන්නේ මේ සුගර් සීනි ප්‍රවාහනය කරන්න තමයි හදලා තියෙන්නේ. මේ සුගර් කේන් පෙන්නන්න අතර කරපු වෙලාවේ එතන කාබනක ගහක් තිබිලා කාවරංග ගෙඩියක් කඩාගත්ත යන ගමන් ලංකාවෙත් තියෙන PG වලත් තියෙනවා. Thanks sir. එකට අමතරව මේක තමයි අපේ මේ ලම්බාසවල තියෙන අනිත් ප්‍රධාන සෝමිල. මම කියවන දෙකක් තියෙනවා කියලා. ඒතකොට මේක මේ තමයි අනිත් එක. අර ඇති. හලෝනේ දැන් අපි අර කිව්වා මේ sugar mill එක ළඟට ආවා. ඔය තියෙන්නේ. ඒ ඔෆිස් එක ප්‍රධාන ඔෆිස් එක. එතකොට මේ ඉස්සරහින් දකුණු පැත්තේ වලට තියෙන මේ දකුණු පැත්තේ තමයි මිල් එක තියෙන්නේ. මේ මිල් එක බව කරගෙන අපි ඉස්සරහ නතර කරමු. ඉස්සරහ නතර කරලා
අපිට මේ මම කිව්ව සුගර් මිල් එක තමයි. එතකොට දැන් අර මේ පේන්නේ ඔයාලට පේන්නේ අර ප්‍රවාහණය කරන්න වෙනකොට ඩොම්බරේ එන්ජින් එකම දාලා තියෙනවා. ඒතොර රෑටත් එකක් පේනවා මේ සමාප්තන් වල ඔයාලා තියෙන පොඩක් ඕක තමයි එතකොට අද වීඩියෝ එක. එහෙනම් ඔයාලා අපිට තියෙන අඩුපාඩු මොකද අපි මේ අද පළවෙනි වතාවට තමයි මේ වීඩියෝ එකක් කරන්නේ. එතකොට ඔයාලා අපිට තියෙන අඩුපාඩු කියලා දෙන්න. ඔයාලා කමෙන්ට් එකක් දාන්න. මොනවද අපිට හදාගන්න තියෙන්නේ කියලා අපිට පොඩ්ඩක් කියලා දෙන්න. අපි කැමති අපි වැඩි දියුණු කරගන්න. සෝ එහෙනම් අපේ වීඩියෝ එකට ලයික් කරලා කමෙන්ට් කරලා ෂෙයා කරන්න. එහෙනම් thank you. තවත් වීඩියෝ එකකින් හම්බෙමු.